ආයිබෝවන් අපේ ගොවි මහතුනි අද අලුතෙන් ආපු යූරියා එකක් ගැන කියන්න යන්නේ. ලෝකේ කොච්චර තාක්ෂණ දියුණුවත් කෘත්‍රිම ආහාර ලබා ගන්න හැකියාවක් තවම නැහැ මන් දන්න විදිහට. ඒ හින්දා වවන්න ඕනේ. වවන මාධ්‍යයට පෝෂක ඕනේ විශේෂයෙන් නයිට්‍රජන් වගේ ඒවා. ඉතින් වී වගා වගේ භෝගයකට පෝෂක සෙමෙන් නිදහස් කරන පොහොර වර්ග දැන් එන්නම නවීන තාක්ෂණත් එක්ක භාවිතා වෙන වැඩි. ඉතින් අපිට අලුතෙන්ම හඳුන්වා දුන්න එකක් තමයි මේ විබෙසෝල් යූරියා 1. ඉතින් ඔයාලා කොහොමද දන්නව වීසාගේ වඩාත් ප්‍රිය කරන්නේ ඇමෝනියම් අයන වලට. ඉතින් ඇමෝනියම් ප්‍රමාණයක් පස්සේ රඳවමින් වීසාගේට ලබා දෙනවා මේ විබෙසෝල් යූරියා 1. 40%ක් යූරියා භාවිතයේ අවම කිරීම මගින් වියදම අවම කරගන්න පුළුවන් අපේ ගොවි මහතුන්ට. ඒ කියන්නේ යූරියා කිලෝග්‍රෑම් 50ක් වෙනුවට කිලෝග්‍රෑම් 30ක් ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍ය යූරියා මගින් 70%ක් පමණ නයිට්‍රජන් පසෙන් හානි වෙනවා. හැබැයි විබෙසෝල් යූරියා එකෙන් වෙන්නේ 30% දක්වා පසෙන් නයිට්‍රජන් හානිය වෙන එක අවම කර ගන්න එක. විබෙසෝල් යූරියා මගින් පස ආම්ලික වීම අවම වෙනවා. එතකොට වැඩි අංශු මාත්‍ර පෝෂක ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන වැඩි අස්වැන්නකට අපිට යන්න පුළුවන්. ඉතින් විබෙසෝල් සත්කාරකයේ 3D MPP කියලා රසායනික සක්‍රීය සංයෝගයක් ලෙස ඒක තමයි ක්‍රියා කරන්නේ. එතකොට නයිට්‍රජන් වල තියෙන මූලික පොහොරේ තියෙන ඇමෝනියම් අයන නයිට්‍රේට් අයන බවට පත් වීමේ වේගය අඩු කරනවා. එතකොට වැඩිපුර ඇමෝනියම් විදිහට පස්සේ ඉතුරු වෙනවා. එතකොට වීසාකට වැඩිපුර නයිට්‍රජන් ලබා ගන්න හැකියාව වෙනවා. ඉතින් ඔයාලගේ වගාවටත් මෙන්න මේ වගේ අලුතෙන් එන පෝෂක හිමි නිදහස් කරන අපට වියදම අඩු කරන පොහොර වර්ග ගැන දැනුවත් වෙන්න වගාට යොදා ගන්න. ඒ අනුව අපිට ආහාරතක අස්වැන්නකට යන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඔයාලගේ පසත් කුඹුරේ පසත් අනිවාර්යෙන් පිදුරු ටික පුච්චන්න එපා. කර 10 දාන්න. කාබනික පොහොර විශේෂයෙන් පොහොරත් එකතු කරන්න. එහෙම සාර්ථක කරන්න. ජය වේවා.